මගේ නම රුෂානි. දවසක් සුපිරි කොල්ලෙක් සෙට් වුණා. එයා මට වඩා බාලයි. මල්ලි කෙනෙක් වුණාට වැඩ නම් සුපිරි. මම ආසම විදිහට ඉන්න එයා හොඳට දන්නවා. ඒ මල්ලි ඉන්ෂුරන්ස් එකක තමයි වැඩ කළේ. තියාව අඳුරගෙන අපි දෙන්න කතා කර හිටියා. ටික වෙලාවක් යද්දි මට දැනුණා කොල්ලා ටිකක් සීන් එකට එන්ටර් වෙන්න තමයි try කරන්න කියලා. මාත් ඉතින් සීන් එකට තමයි බලන් හිටියේ. ඒ කාලේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් බූට් එකක් තියලා තිබ්බේ ඒ වෙද්දි. කොල්ලා සීන් එකට එන්නේ කියලා මට දැනුණා. පස්සේ මමත් කැමති බව යාට ඇඟ වෙන්න ඇරියා. මල්ලි කියනවා අපි ටිකක් ඩාන්ස් කරමු අක්කේ කියලා. මමත් හා කියලා අපි දෙන්න ඩාන්ස් කරා. සෑහෙන වෙලාවක් ඩාන්ස් කරාට පස්සේ කොල්ලා කියනවා අපි ටිකක් නිදහස් තැනකට යමු දාක්කේ කියලා. මමත් හා කිව්වා. ඊට පස්සේ අපි දෙන්නගේ ලෝකෙකට මොහොතක් එහාට වුණා. ඊට පස්සේ අපි දෙන්නගේ ලෝකික තනි වුණා. එයා මට ආසම විදිහට හැමදේම දුන්නා. ගොඩ කාලයකට පස්සේ සුපිරිම සතුටක් ලැබුවා මම එදාන. මම ගොඩක් ආසයි එයාගේ වැඩවලට. එයා හොඳ වැඩකාරයෙක්. අපි උපරිම විනෝද වුණා. එදා පාන්දර වෙනකම්. ඊට පස්සේ සතියකට දෙපාරක් තුන් පාර වතාවක් අපි හම්බෙන්න පුරුදු වුණා. ඇත්තටම කිව්වොත් ඒ කාලය තුළ මම හොඳ සතුටක් ලැබුවා. මේ මෑතකදී මල්ලි විවාහ වුණා. දැන් එයාව මට අහිමි වෙලා. මම තනි වෙලා ඉන්නේ. හිතට ගොඩක් දුකයි. ඒ මල්ලි වගේ විශේෂකාර කොල්ලෙක් ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.